ඔන්න හැමෝටම උදව් කරගෙන රාජෙක් වගේ ජීවත් වෙන්න කැමති ඔයාට තමයි මේ වීඩියෝ එක. ඉතින් මේ වැඩේ හරියටම කරන්නේ කොහොමද කියලා බලන්න කලින් අදත් මම ඔයාට මුලින්ම පෙන්නන්නම් මේ වැඩේ කරන්න මගෙන් උදව් අරගෙන ජීවිතේ වෙනස් කරගත්ත නංගි කෙනෙක් මට ස්තුති කරලා එවලා තියෙන මෙසේජ් එකක්. මම ගයක් හදන්න තමයි ආධාර මුදලක් ඉල්ලලා තිබ්බේ. මට ඒ ආධාර මුදල ලබා දීම ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම අනිවාර්යෙන් මගේ ජීවිතය මේ ආධාර මුදලින් සාර්ථක කරගන්නවා. සක්කරයා YouTube channel එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මට මේ ආධාර මුදල ලබා ගැනීමට උදව් කිරීම ගැන. ඉතින් ඔය විදිහට තමයි මේ නංගි උදව් ගත්තේ. හැබැයි මතක තියාගන්න මේ නංගිට මේ විදිහට උදව් ලැබුණේ crowd funding website එකකින්. ඉතින් මට ගොඩක් සතුටුයි ඕගොල්ලෝ මේ විදිහට ජීවිත වෙනස් කරගත්ත කියලා මට එවන මෙසේජස් දැක්කහම. ඉතින් ඔයාටත් paid member කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට card details ටික දීලා join වෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා ඔයත් join වෙලා බලන්න. ඔයා හරියටම join වුණා නම් දැන් මම පෙන්නන්නම් කොහොමද මේ අලුත්ම site එකෙන් වැඩේ කරගන්නේ කියලා. මතක තියාගන්න මේක ඔයාට දෙවියෝ දුන්න අවස්ථාවක්. මේ විදියට සල්ලි හොයන්න හැමෝටම බෑ. අන්න ඒක නිසා ඒක හොඳට මතක තියාගෙන මම කියලා දෙන විදියටම මේ වැඩේ කරන්න. ඉතින් කෝටිපතියා channel එකේ කලින් දාලා තිබ්බ වීඩියෝස් වලින් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන්. කලින් මම දාලා තියෙන වීඩියෝස් ටික ඔක්කොම බලලා තමන්ගේ ජීවිතේ වෙනස් කරගත්ත කට්ටිය මට ස්තුති කරලා එවලා තිබුණ හැටි. අන්න ඒක නිසා මේ channel එකේ දාලා තියෙන හැම වීඩියෝ එකක්ම හරියටම බලන්න. ඒ වගේම මාව සම්බන්ධ කරගන්නවාට කරන්න තියෙන්නේ කෝටිපතියා channel එකට subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙහින් මේ විදියට comment එකක් දාන එක විතරයි. ඒ වගේම ගේම් ගාලා සල්ලි හොයන විදියත් මේ වීඩියෝ එකෙන් පෙන්නන නිසා මම කියන දේ ඔලුවට දාගෙන මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම හරියටම බලන්න. දැන් අපිට මුලින්ම කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා fundhope.com කියලා search කරන එක. දැන් අපි මේ උඩින්ම ඇවිල්ලා තියෙන fundhope.com website එකේ link එක උඩ press කරමු. ඔන්න ඉතින් දැන් ඔයාට බලාගන්න පුළුවන් අද අපි අපේ ප්‍රශ්න ගැන හරියටම විස්තර කරලා මෙතන ඉන්න හිත හොඳ මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලගන්න පුළුවන් වෙබ්සයිට් එක. දැන් අපි බලමු කොහොමද මේ වෙබ්සයිට් එකෙන් හරියටම උදව් ඉල්ලන්නේ කියලා. හැබැයි ඔයාට උදව් ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයා මේක කරන විදිය අනුවයි. අන්න ඒක නිසා මතක ඇතුව තප්පරෙන් තප්පරේ මේ වීඩියෝ එක හරියටම බලලා මම කියලා දෙන විදිහටම මේ වැඩේ කරන්න. ඔන්න දැන් අපි බලමු කොහොමද අපි මේ වෙබ්සයිට් එකෙන් ඩොනේෂන් රික්වෙස්ට් එකක් දාලා උදව් ඉල්ලන්නේ කියලා. ඉතින් මේ විදියට උදව් ඉල්ලන්න කලින් අපි මේ වෙබ්සයිට් එකේ account එකක් හදාගෙන ඉන්න ඕනි. ඒකට අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ වෙබ්සයිට් එකේ දකුණු පැත්තේ උඩ තියෙන sign in button එක උඩ press කරන එක. ඊළඟට මේ එන page එකේ පල්ලෙහාට ගියාම හම්බ වෙන sign up කියන තැන press කරමු. දැන් ඔයාට මේ වගේ registration form එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට කරන්න තියෙන්නේ අපේ විස්තර ටික හරියටම දෙන එක. ඔයාට මේ වැඩේ කිසිම ප්‍රශ්නයක් නැතුව ලේසියෙන්ම කරගන්න පුළුවන් වෙන්න මෙතනදී අහලා තියෙන තොරතුරු මොනවාද කියලා මම සිංහලෙන්ම මේ විදියට පෙන්නලා දීලා තියෙනවා. දැන් මේ විස්තර ටික හරියටම දීලා අපි මේ පල්ලෙහා තියෙන next button එක press කරමු. ඔන්න අපි මේ වැඩේ හරියට කරා නම් අපේ email address
එක වෙරිෆයි කරන්න කියලා මෙන්න මේ වගේ මෙසේජ් එකක් එනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේගොල්ලෝ අපේ ඊමේල් ඇඩ්‍රස් එකට එවලා තියෙන වෙරිෆයි ඊමේල් කියන බටන් එක ප්‍රෙස් කරන එක. ඔන්න දැන් අපේ account එක සාර්ථකව හදාගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේ වෙබ්සයිට් එකෙන් හරියටම උදව්වක් ගන්න උත්සාහ කරන්න කියලා. ඒකට අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ දකුණු පැත්තේ උඩ තියෙන ස්ටාර්ට් කැම්පේන් කියන බටන් එක උඩ ප්‍රෙස් කරන එක. ඔන්න දැන් ඔයාට බලාගන්න පුළුවන් අද අපි හිත හොඳ කට්ටියගෙන් උදව් ඉල්ලන අපේ ආධාර අයදුම් පත්‍රය. දැන් අපිට කරන්න තියෙන්නේ ඔයාගේ ප්‍රශ්න ගැන හරියටම ඉංග්‍රීසි වලින් විස්තර දීලා මේ අයදුම් පත්‍රය පුරවගන්න එක. හැබැයි මතක තියාගන්න අපි මේ වැඩේ කරනකොට පොඩි හරි වැරද්දක් කරලා තිබුණොත් අපිට උදව් ලැබෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ගොඩක් කට්ටියට මේක හරියටම ඉංග්‍රීසි වලින් කරගන්න තේරෙන්නේ නැති නිසා ඒගොල්ලොන්ට උදව් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාටත් paid member කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා search කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ press කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ press කරලා continue with Google button එක උඩ press කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට card details ටික දීලා join වෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා ඔයත් join වෙලා බලන්න. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපේ ප්‍රශ්න ගැන හරියටම විස්තර ටික දීලා මේ ඉල්ලුම් පත්‍රය පුරවගන්න එක. ඔයාට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්න මෙතනට එන්න ඕන විස්තර ටික මොනවද කියලා මම සිංහලෙන්ම මේ විදිහට පෙන්නලා දීලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඔයා මේ ඉල්ලුම් පත්‍රය හරියටම පුරවනකොට පොඩි හරි වැරද්දක් කරලා තිබුණොත් මේ වෙබ්සයිට් එකේ මොඩරේටර්ස්ලා ඔයාගේ මේ රික්වෙස්ට් එක අප්‍රූව් කරන්නේ නැහැ. අන්න ඒක නිසා හරියටම ඉංග්‍රීසි පාවිච්චි කරලා මේ ඉල්ලුම් පත්‍රය පුරවගන්න. ඉතින් මේ විස්තර ටික වරද්දන්න නැතුව ඔයා හරියටම දුන්නට පස්සේ මේ පල්ලෙහා තියෙන submit campaign කියන බටන් එක උඩ press කරමු. දැන් මම ඔයාට පෙන්නන්නම් හදිස්සියකට සල්ලි හොයාගන්න හැටි. ඔන්න ඉතින් ඊට කලින් මගේ අලුත්ම community එකට එකතු වෙන්න ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ පල්ලෙහාට ඇවිල්ලා මේ උඩින්ම පින් කරලා තියෙන කමෙන්ට් එකේ තියෙන සුරපුරය කියන channel එක උඩ මේ විදියට ප්‍රෙස් කරන එක. දැන් මේ සුරපුරය channel එකට subscribe කරලා ආයමත් මේ වීඩියෝ එකට ඇවිල්ලා මේ තියෙන ඉතුරු channel ටිකත් හරියටම subscribe කරන්න. ඊට පස්සේ අපි හැමෝම එකට දෙවුණු වෙමු කියලා හිතට අරගෙන මේ වීඩියෝ එක ඔයා දන්න හැමෝත් එක්කම share කරන්න. ඔන්න එහෙනම් දැන් අපි බලමු හදිස්සියකට සල්ලි හොයාගන්නේ කොහොමද කියලා. ඔන්න ගෙදර ඉඳගෙන ෆෝන් එකෙන් ගේම්ස් ගහලා සතුටෙන් ජීවත් වෙන්න තියෙන හොඳම විදිය තමයි මේක. ඔන්න ඉතින් අද මම ඔයාට මේ වැඩේ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැන වෙනකම්ම පියවරෙන් පියවරට මම මේක කරේ කොහොමද කියලා පෙන්නනවා. අදත් මම ඔයාට මුලින්ම පෙන්නන්නම් මේ වැඩේ කරන්න මගෙන් උදව් අරගෙන ජීවිතේ වෙනස් කරගත්ත නංගි කෙනෙක් මට ස්තුති කරලා එවලා තියෙන මෙසේජ් එකක්. මම සක්කරයාගෙන් ගියක් හදාගන්න ආධාර ඉල්ලුවා. ඇත්තරම අපිට අපේම කියලා ගියක් කවදාවත් තිබිලා නැහැ. බොහොම සතුටුයි. මට හිතුවටත් වඩා ඉක්මනට මට ආධාර මුදල් ලැබෙන්න ගත්තා. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි විතරයි. තාත්තා නැති වෙලා. ඉතින් බොහොම ස්තුතියි සක්කරයාට මේ ලබා දෙන උදව් වලට බොහොම ස්තුතියි. ඉතින් ඔය විදිහට තමයි මේ නංගි උදව් ගත්තේ. හැබැයි මතක තියාගන්න මේ නංගිට මේ විදිහට උදව් ලැබුණේ crowdfunding website එකකින්.
ඉතිං මට ගොඩක් සතුටුයි ඕගොල්ලො මේ විදිහට ජීවිත වෙනස් කරගත්ත කියලා මට එවන මෙසේජස් දැක්කාම. ඔන්න ඉතිං ඔයාටත් මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක ඉස්සරහදී හරියටම දැනගන්න පුළුවන්. මතකතියාගන්න මේක ඔයාට දෙවියෝ දුන්න අවස්ථාවා. මේ විදිහට සල්ලි හොයන්න හැමෝටම බෑ. අන්න ඒක නිසා එක හොඳට මතකතියාගෙන මම කියලා දෙන විදිහටම මේ වැඩේ කරන්න. ඉතිං කෝටිපතියා චැනල් එකේ කලින් දාලා තිබ්බ වීඩියෝස් වලින් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන්. කලින් මම දාලා තියෙන වීඩියෝස් ටික ඔක්කොම බලලා තමන්ගේ ජීවිතේ වෙනස් කරගත්ත කට්ටිය මට ස්තුති කරලා එවලා තිබුණ හැටි. අන්න ඒක නිසා මේ චැනල් එකේ දාලා තියෙන හැම වීඩියෝ එකක්ම හරියටම බලන්න. ඒවගේම මාව සම්බන්ධ කරගන්නවාට කරන්න තියෙන්නේ කෝටිපතියා චැනල් එකට සබස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝකට ලයික් එකක් දාලා පල්ලෙහින් මේ විදියට කමෙන්ට් එකක් දාන එක විතරයි. ඒවගේම ගේම් ගාලා සල්ලි හොයන විදිහත් මේ වීඩියෝ එකෙන් පෙන්නන නිසා මම කියන දේ ඔලුවට දාගෙන මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම හරියටම බලන්න. දැන් මම පෙන්නන්නම් කොහොමද මේ අලුත්ම සයිට් එකෙන් වැඩේ කරගන්න කියලා. ඔන්න ඉතිං ඔයත් ගෙදර ඉඳලා ෆන් එකේ ගේම්ස් ප්ලේ කරලා ඩොලර් සෙන්ට්ස් කීපයක් එකතු කරගන්න අවස්ථාව තියෙනවද කියලා බලන්න මේ වීඩියෝ එක හරියටම බලන්න. අපි මුලින්ම කරන්න ඕනේ Google Play Store app එකට ඇවිල්ලා Coinflix කියලා සර්ච් කරන එක. දැන් ඔයාට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ app එකක්. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ඇප් එක උඩ ප්‍රෙස් කරලා ඉන්ස්ටෝල් කරගන්න එක. ඉන්ස්ටොලේෂන් එක ඉවරුණාට පස්සේ අපි මේ ඕපන් බට්න එක ප්‍රෙස් කරමු. Coinflix ඇප් එක පළවෙනි පාරට ඕපන් කරහම අපිට පේන්නේ මෙන්න මේ විදිහට. මෙතනින් අපි මේ Coinflix ඇප් එකේ terms and conditions වලට කැමති කියලා මේ ටික්ස් දෙක දාගෙන login බට්න එක ප්‍රෙස් කරමු. මේ Coinflix ඇප් එකට අපි ලොග් වෙන්න ඕනි Google account එකකින්. මේන වින්ඩෝ එකෙන් කැමති Google account එකක් උඩ ප්‍රෙස් කරාම ඇප් එකට ලොග් වෙන්න පුළුවන්. ඔන්න ඊළඟට අපි බලමු කොහොමද අපි මේ ඇප් එකෙන් ගේම්ස් ප්ලේ කරලා සල්ලි හොයන්න උත්සාහ කරන්න කියලා. ඒකට අපි මුලින්ම කරන්න ඕනි මේ Pop the Balloon games වලින් කැමති ගේම් එකක් සිලෙක්ට් කරලා ප්ලේ කරන එක විතරයි. ඔන්න ඔයාට පේනවා ඇති මේක ප්ලේ කරන්න කොච්චර ෆන් ගේම් එකක්ද කියලා. මේ ගේම් එක හොඳට පුරුදු වෙලා ප්ලේ කරොත් දිනන එක නම් හරිම සුළු වැඩක්. ඔන්න අපිට මේ ප්ලේ ටයිම් කියන ටැබ් එකනොත් ගේම්ස් ප්ලේ කරලා සල්ලි හොයන්න උත්සාහ කරන්න පුළුවන්. අද මම ප්ලේ කරන්න යන්නේ මේ ක්ලාසික් සොලිටයා ක්ලොන්ඩයික් කියන ගේම් එක. ඔයාට පේනවා ඇති මේ ගේම් එක ප්ලේ කරන්න හරිම ලේසි වගේම හරිම ෆන් ගේම් එකක්. තව මතක තියාගන්න ඕන දෙයක් තමයි ඕගොල්ලෝ මේ ගේම් එක හොඳට ප්ලේ කරොත් අපිට හම්බෙන පොයින්ට්ස් තවත් වැඩි කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ගොඩක් දෙනෙක්ට මේක හරියට කරගන්න තේරෙන්නේ නැති නිසා මේකෙන් හරියට සල්ලි හොයන්න බෑ. ඉතින් ඔයාටත් පේඩ් මෙම්බර් කෙනෙක් විදිහට මාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ Google search engine එකට ඇවිල්ලා සක්කරයා Patreon කියලා සර්ච් කරන එක. දැන් මේ උඩින්ම ඇවිල්ලා තියෙන Patreon link එක උඩ ප්‍රෙස් කරලා මගේ සක්කරයා Patreon page එකට ඇවිල්ලා join button එක උඩ ප්‍රෙස් කරලා continue with Google button එක උඩ ප්‍රෙස් කරලා ඔයා කැමති Google account එකකින් log වෙලා මේ විදිහට card details ටික දීලා join වෙන්න පුළුවන්. මේ අවස්ථාව තියෙන්නේ සීමිත පිරිසකට විතරක් නිසා ඔයත් join වෙලා බලන්න. දැන් අපි බලමු කොහොමද අපි මේ ඇප් එකෙන් හොයාගත්ත සල්ලි හරියටම විත්ඩ්‍රෝ කරන්න කියලා. අද මම සල්ලි විත්ඩ්‍රෝ කරන්න යන්නේ මගේ PayPal account එකට. ඔයාට PayPal account එකක් නැත්නම් හරියටම PayPal account එකක් හදන්නේ කොහොමද කියලා මං කරලා තියෙන වීඩියෝ එක බලන්න. මේ සල්ලි විත්ඩ්‍රෝ කරන්න අපි මුලින්ම කරන්න ඕනි මේ පල්ලෙහා තියෙන redeem button එක press කරන එක. දැන් අපිට කීයක් විත්ඩ්‍රෝ කරන්න ඕනේද කියලා මෙතනින් සිලෙක්ට් කරමු.
හැබැයි මතක තියාගන්න මේ විදිහට ගේම්ස් වලින් සල්ලි හොයන එක දැන් ටිකක් අමාරු වැඩක්. අන්න ඒක නිසා දැන් මම ඔයාට පෙන්නන්නම් හදිස්සියකට සල්ලි හොයාගන්න හැටි. ඔන්න ඉතින් ඊට කලින් මගේ අලුත්ම කමියුනිටි එකට එකතු වෙන්න ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ පල්ලෙහාට ඇවිල්ලා මේ උඩින්ම පින් කරලා තියෙන කමෙන්ට් එකේ තියෙන සුරපුරය කියන channel එක උඩ මේ විදියට ප්‍රෙස් කරන එක. දැන් මේ සුරපුරය channel එකට subscribe කරලා ආයෙමත් මේ වීඩියෝ එකට ඇවිල්ලා මේ තියෙන ඉතුරු channel ටිකත් හරියටම subscribe කරන්න. ඊට පස්සේ අපි හැමෝම එකට දියුණු වෙමු කියලා හිතට අරගෙන මේ වීඩියෝ එක ඔයා දන්න හැමෝත් එක්කම share කරන්න. ඒ වගේම මීටත් වඩා ලේසි ක්‍රමයක් ගැන දැනගන්න මේ වීඩියෝ එක උඩ ප්‍රෙස් කරන්න.